උරුග්වායි හිටපු ජනාධිපති හොසේ මොහිකා මේ වසරේ මැයි 13 වන දින වයස අවුරුදු 89 දී අභාවයක් ප්‍රාප්ත විය. ඔහු තම රටේ මෙන්ම දකුණු ඇමරිකානු මහද්වීපයේද ගෝලීය වශයෙන්ද ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක්. ගොවියෙකු ලෙස තම වැඩිහිටි දිවිය ආරම්භ කළ ඔහු ගරිල්ලා සටන්කරුවෙකු දක්වා පසුව තම රටේ ඉහළම රාජ්‍ය තනතුරට පත් වූ ඔහු ජීවිතයේ නිහතමානීකම ජීවිතයේ සරලකම සහ ප්‍රගතිශීලී නායකත්වයේ ගතිගුණ තම චරිතයේ මූර්තිමත් කළා. 1935 මැයි මාස 20 උරුග්වායිහි අගනුවර වන මොන්ටිවිඩේයෝහි උපත ලැබූ මොහිකා ස්පාඤ්ඤ සහ ඉතාලි සම්භාවයක් ඇති පුද්ගලයෙක්. උරුග්වායිහි 1973 සිට 1985 කාලය අතරතුර පැවති හමුදා ඒකාධිපති පාලනයේදී මොහිකා දේශපාලන සිරකරුවෙකු ලෙස වසර අවුරුදු 14ක් සිර දඬුවම් වින්දා. 1985 නිදහස් වීමෙන් පසුව මොහිකා දේශපාලන පිරිසිය අතර උරුග්වායි රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභික මණ්ඩලයේ සභිකයෙකු ලෙසද පසුව දීවර කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එවකට ජනාධිපති ටබරේ වැස්කස් ආණ්ඩුවේදී සේවය කළා. 2009 ජාතික ධූරයට තේරීපත් මොහිකා 2010 සිට 2015 දක්වා එම ධූර කාලයේ සේවය කළා. මෙම ධූර කාලය ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ පරිපාලනයටත් ඉන්පසුව බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන පරිපාලනයටත් අනුරූප වෙනවා. ජනාධිපති හොසේ මොහිකාගේ ධූර කාලය පැරගුවායිහි විප්ලවකාරී සංස්කරණය මගින් සංජෝහන් වුණා. එමගින් ජාත්‍යන්තරයේ අවධානයට යොමු වූ විප්ලවකාරී සංස්කරණ වලුවේ 2012 දී මොහිකාගේ පරිපාලනය ගර්භණී කාන්තාවන්ට ගැබ් ගැනීමේ 12 වන සතිය දක්වා ගබ්සා කිරීමේ අයිතිය ලබා දුන්නා. කට දකුණු ඇමරිකානු රටකට වැදගත් පියවරක් වුණු අතර දකුණු ඇමරිකාවේ ගබ්සා කිරීමේ නීතිමය අයිතිය ප්‍රථමයෙන් ලබා දුන් රට වෙනුවේ ගානාවයි. එය 1995 දී. එසේයින් උරුග්වායි දකුණු ඇමරිකාවේ දෙන රට ලෙස ගබ්සා කිරීමේ නීතිමය අයිතිය තව පුරවැසියන්ට ලබා දුන්නා. 2013 දී නීති විරෝධී කුඩු ජාවාරම් අඩපණ කිරීමේ අරමුණින් කංසා වගා කිරීම ප්‍රවාහරණය සහ අලවිය සම්පූර්ණ නීතිගත කළ ලෝකයේ පළමු රට බවට උරුග්වායි පත්විය. නමුත් කංසා නීතිගත කිරීමෙන් පමණක් ප්‍රචණ්ඩකාරී මද්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ අඩපණ කිරීමට උරුග්වායි රාජ්‍යයට අදටත් අභියෝගයක්. කෙසේ වෙතත් කංසා භාවිතය උරුග්වායිහි තරුණ පරම්පරාව සහ උන් පසුව පැමිණි පරම්පරාවන් අතර බොහෝ සෙයින් අඩු කිරීමට මෙම ප්‍රතිපත්ති උරු දුන්නා. 2013 දී සමලිංගික විවාහය නීතිගත කිරීමේ පනතක් අත්සන් තැබූ මොහිකා මෙම මූලික මානව අයිතිය පිළිගත් දකුණු ඇමරිකාවේ තුන්වන රට ලෙස හෙතෙම උරුග්වායි ස්ථානගත කළේය. 2010 සහ 2013 යන වර්ෂයන් දෙකේදී දකුණු ඇමරිකාවේ සමලිංගික විවාහයන් නීතිගත කළ ප්‍රථම රටවල් දෙක පිළිවෙලින් වනුයේ ආජන්ටීනාව සහ බ්‍රසීලයයි. ඊට අමතරව මොහිකා ඔහුගේ පාලන සමයේදී උරුග්වායි සමාජ ප්‍රගතියට දායක වෙමින් පාරිසරික තිරසරභාවය සහ දරිද්‍රතාවය අවම කිරීමටද අවධානය යොමු කළේය. තවද අවස්ථාවාදී ජාතිවාදයක ලෙස ක්‍රියා නොකොට ආජන්ටීනාව සමග 2005 සිට 2010 උරුග්වායි නදී පල්ප් මෝල් අරගලය විසඳීමට මොහිකා ප්‍රදර්ශනය කළ නායකත්ව ලක්ෂණ ඔහු උසස් මට්ටමේ රාජතාන්ත්‍රිකයෙකු ලෙස ජාත්‍යන්තර වශයෙන් පුළුල් පිළිගැනීමකට ලක් වුණේය. එපමණක් නොව ජනපති හොසේ මොහිකා ස්පාඤ්ඤ සහ පෘතුගීසි යන පොදු භාෂා වලින් සහ ක්‍රිස්තියානි සංස්කෘතික උරුමයකින් බැඳී ඇති එක්සත් දකුණු ඇමරිකාවක් ඔහු නිතර තම විදේශ ප්‍රතිපත්ති දැක්මෙහි සිහි කළේය. මොහිකාගේ මෙම දැක්ම වූයේ දකුණු ඇමරිකානු මහද්වීපයේ විවිධ ජනවාර්ගික කොට්ටාස පොදු සමජාතීය මහද්වීපික ජාතික අනන්‍යතාවයක් යටතේ එක්සේසත් කිරීමටයි. මොහිකාගේ නිහතමානීකම සහ සරල දිවි පැවැත්ම නිසා ඔහු බොහෝ දෙනෙකුගේ ජනාදරයට සහ ගෞරවත්වයට පාත්‍ර වූ චරිතයක් විය. එම නිසා ඔහුට ලෝකයේ නිහතමානීම ජනාධිපතිවරයා යන පදවි නාමයද ඒ අනුව හිමි විය. සානුකම්පිත නායකත්වය අගය කරන අප සැමට ඔහුගේ නියතමානී චරිතයෙන් අපේ දිවියද හැට ගැනීමට අපි උනන්දු වෙමු. එම වගන්තියත් සමග උරුග්වායි ජනතාවට ශ්‍රී ලාංකිකයන් වන අපෙන් අභාව ප්‍රාර්ථ හොසේ මොහිකා ජනපතිතුමාට අපගේ අතිශය ගෞරවය ප්‍රකාශ කරමු. මෙතෙක් දුරට මේ තිරය දිහා බලා සිටි ඔබට හිතනවා ඇති මා විසින් ප්‍රකාශ කරන ලද කිසිම දෙයක් උරුග්වායි ජාතික කෘතිය සිංහල නොදත් කාටත් තේරෙයිද කියලා. නමුත් මගේ අභිලාෂය වුණේ සමස්ත සිංහල කතා කරන ජනතාවට මෙම සබඳී අන්තර්ගතය ප්‍ර්‍යාප්ත කිරීමට.
තවද හදිසියෙන් හරි උරුගුවයි ජාතිකයෙකුට මෙම පණිවිඩය ලැබුණොත් ඔහු ඇයට එතකොට සිංහල කියන භාෂාවක් මේ ලෝකේ පරිහරණය වෙනවා කියලා දැනගැනීමට ඊට ප්‍රස්තාවක් ලැබෙනවා.